Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මං වන්න තවත් අලුත් ලස්සන බර්ත්ඩේ vlog එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අද මගේ boyfriend ගේ පන්දිනේ. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි දැන් මගේ vlog වල එයා නැත්තේ කියලා. ඉතින් ඔයාලට මම කිව්වේ නැහැ එයාට මොකද උනේ කියලා. ඉතින් එයා රට ගියා. ඉතින් මේ පාර එයාගේ බර්ත්ඩේ එක මම තනියෙන් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මට තනියක් නැති වෙන්න මං ඒක සෙලිබ්‍රේට් කරන්න ඔයාලවත් එකතු කරගත්තා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ එයා නැතුව එයාගේ බර්ත්ඩේ එක මම තනියෙන් සර්ප්‍රයිස් විදිහට සමරන්නේ කොහොමද කියලා. ඉතින් එයාට එහෙ බර්ත්ඩේ සර්ප්‍රයිස් තුනක්ම හම්බුණා. මම ඒ තුනම ඔයාලට පෙන්නන්න vlog එකේ දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝස් ඔයාලා බලන්නේ subscribe කරන්නේ නැතුව නම් ඉතින් ඉස්සරහ වීඩියෝස් බලන්න මාව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නොකරම යමු vlog එක බලන්න. මම ඉතින් මුලින්ම ඔයාලට දාන්නම් එයාට හම්බුන සර්ප්‍රයිස් ටික. ඊට පස්සේ මම මොනවද කරේ එයා වෙනුවෙන් ලංකාවේ ඉඳලා මොනවද කරේ කියන ටික මම ඔයාලට ඊට පස්සේ දාන්නම්. හරි එහෙනම් අපි යන් vlog එක බලන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear mage sudu boli. Happy birthday to you. Ha vini okay. Birthday. Happy birthday to you. Chuti cake එක. Itu baik. Apa yang kali? දැන් ඔයාට කවනවා. Koko ya. කෝ වීඩියෝ එක ප්‍රෙස් කරන්න. කෝ වීඩියෝ එක ඔන් කරන්නද? Sudah signal mas. අයියෝ. කන්න. Kemana? Mata di dalam. Thank you. මේ වීඩියෝග්‍රාෆර්. Tinggal video keras. Happy birthday to you. Yang mau apa mas? වයස අඩු වෙන එකක් නැද්ද? වයසට යන්න බෑනේ මට ඉක්මනට. තව එක දිනක් කරගන්න. මොනවාද ඔයාලට තියෙන වැඩ? 24යි 24යි. තව දෙකක් ඒකට වැඩි කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. හරි. එතකොට පොඩ්ඩක් වට වෙයි. කරන්න දෙයක් නැහැ ඉතින්. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday. Happy birthday. Baca you. Kapan? ඉනාමයන් පොඩ්ඩක්. ඉස් කීපා. ඔය මල අරන් ඉබින්න ඕන. මල අරන් ඉන්න ඕනද? එකක් නෙවුන්නේ. ටිකක් කපන්න. කපන්න. No. Mata jadi cowok. Nanti. Happy birthday ya. Happy birthday. Happy birthday. Thank you. Mama gue itu dah. Thank you. Birthday morning. Hi මගේ ලස්සන යාළුවනේ.
ඉතින් අද මට වෙනද වගේ නෙමෙයි විශේෂ දවසක්. මම ඔයාලට මුලින් කිව්වා වීඩියෝ එකේ ඇයි අද මට විශේෂ වෙන්නේ කියලා. ඉතින් අද එයා නැතුව එයාගේ බර්ත්ඩේ එක මම තනියෙන් සමරන්නේ කොහොමද කියලා තමයි මේ vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මං වෙනදටත් වඩා කලින් උදෙන්ම නැගිට්ටා. නැගිට්ටේ කිරිපිඩි පූජාව තියන්න රසම රස කිරිබත් එකක් හදන්න ඕන නිසා. මං හිතන්නේ මෙන්න මේ කිරිබත් එක ඔයාලත් හදලා ඇති. මේක මට නම් ස්පෙෂල් එකක්. මම මේක දැක්කේ YouTube වීඩියෝ එකකින්. නිල් පාට අර නිල් කඩරොඩු මල් තියෙන්නේ. එන්නේ මල් අරගෙන උණු වතුරෙන් පෙඟෙන්න තිබ්බහම ඒ වතුර එක නිල් පාට වෙනවා. ඉතින් ඒ වතුර කිරිබත් එකට හාල් එක තැම්බෙන්න දාලා නිල් පාට කිරිබත් තමයි ඔන්න මම මේ පාර හැදුවේ. ඇත්තටම මේක ලස්සනට රසට ආවා. ඒ වුණාට මට හිතෙනවා තව නිල් පාට ගතිය වැඩි වුණා නම් ඒක තවත් ලස්සනයි කියලා. හරි ඉතින් ඔහොම කිරිබත් එකක් හදලා ඉතින් විශේෂ දෙයක් නැහැ. කිරිබත් එකට හාල් එකට අර වතුර දාන්න තමයි තියෙන්නේ. නිල් කටරොඩු මල් වතුර. ඊට පස්සේ ඉතින් හාල් එක තැම්බෙනකොට හාල්ලට නිල් පාට වෙනවා. හරි ඉතින් මං එදා පොඩ්ඩක් අසනීපෙන් හිටිය නිසා කෝපි එකක් උදෙන්ම හදාගෙන බිව්වා. ඊට පස්සේ දැන් මං යන්නේ එයා වෙනුවෙන් කිරිපිඬු පූජාව පූජා කරන්න. මං හදපු රසම රස කිරිබත් එක මේ විදියට හදාගෙන ලුණු මිරිසකුත් හදාගෙන ඒක කාලා දැන් මම මේ යන්නේ කැලණි පන්සල්. ඉතින් මගේ vlogs බලන ඔයාලා දන්නවා මමයි අයියයි අපේ ගෙදර අයයි මොකක් හරි විශේෂ දෙයක් තිබුණත් අනිවාර්යෙන්ම කැලණි පන්සල් තමයි යන්නේ කියලා. ඉතින් මම දැන් මේ තාත්තත් එක්ක ටුක් එකේ කැලණි පන්සලට යන ගමන් තමයි ඉන්නේ. මම දැන් ආවා කැලණි පන්සල ඇතුළට. ඉතින් මල් පහන් පූජා කරලා ගාථා කියලා වැඳලා ටිකක් නිදහසේ ඉඳලා මම ගෙදර ආවා. ඉතින් අද 11 පෙබරවාරි 11 තමයි අයියාගේ බර්ත්ඩේ එක තිබුණේ. ඉතින් 12 ඔයාලා දන්නවනේ පෝය කියලා. ඉතින් මං හිතන්නේ පෝයට කලින් දවසේ නිසා වෙන්නේ නැති අද ටිකක් සෙනඟ අඩුයි. හෙට ගොඩාක් සෙනඟ. ඉතින් පන්සලේ කැලණි පන්සලට කොහොමත් සෙනඟ ගොඩාක් එනවනේ. ඒ නිසා අද සෙනඟ ගොඩාක් අඩුයි. ඉතින් නිදහසේ හිත පිරෙන්න මම වැඳලා පැය දෙකමාරක් විතර පන්සලේ ඉඳලා ඊට පස්සේ මම ගෙදර ආවා. මම මේ වීඩියෝ එක ගත්තේ මට මෙතනින් යද්දි මගේ පුංචි කාලේ මගේ ඇල්බම් එකේ තියෙන ෆොටෝ එකක් මතක් වුණා. මෙන්න මේ ගහ යට මේ වගේම මල් වැටිලා තියෙද්දි මාව ඉඳලා අපේ අම්මා ෆොටෝ එකක් අරන් තියෙනවා. ඉතින් මම ඒ ෆොටෝ එක ඔයාලට එතනින් දාන්නම් බලාගන්න. හරි ඉතින් ඒ මතකයත් එක්ක මම ගෙදර ආවා. මේ දවස්වල හරිම රස්නේනේ. ඉතින් ඒකත් එක්ක මාරම තෙහෙට්ටුවක් තියෙන්නේ. ඉතින් ආව ගමන් හොඳට රීෆ්‍රෙෂ් වෙන්නත් එක්ක නාගත්තා. නාලා ඉවර වෙලා අපේ තාත්තා අයියා වෙනුවෙන් එයාගේ බර්ත්ඩේ එක නිසා ඔන්න ස්පෙෂල් කෑමක් හදලා තියෙනවා. ඉතින් ඒකත් කාලා
හවස අපි හැම පාරම වගේ අයියාගේ බර්ත්ඩේ එකට යා පුංචි කාලේ ඉඳන් ගිලන්පස දානයක් දෙනවා ආර්ය නිකේතනයකට. ඉතින් එතනට මට යන්න හම්බුනේ නැහැ. මමත් යන්න තමයි හිටියේ. මම ඔයාලට මුලින් කිව්වා වගේ මම ටිකක් අසනීපෙන් හිටිය නිසා මට යන්න හම්බ වුණේ නැහැ. ඉතින් මම එතනත් පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඉල්ලගත්තා. මේ තමයි අයියට හම්බ වෙච්ච තුන්වෙනි බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඉතින් එයාට මේ බාර් බර්ත්ඩේ එකත් කේක් 3ක් කැපුවා. ඉතින් මටත් සතුටුයි, එයාටත් සතුටුයි. ඉතින් මේ vlog එක බලපු ඔයාලටත් මං හිතනවා ගොඩක් සතුටු ඇති කියලා. එහෙනම් මගේ ඉස්සරහා තවත් vlog එකකින් ඔයාලා හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ගිහිල්ලා එන්නම්. bye ආදරේ.